සිතේ හැගුමන් නැතින් දෙපළුයි මත් නැති ඔබේ ආදරේ අහිමි ලෝකෙක අහිමි බව දැන දිරියදු අද අපි වෙන පවුමේ චේන් මිල ගණන් බලමු 2026 වර්ෂයේ මිල ගණන් එතකොට මේකින් charge එකයි වැට් එකයි සමගද රත්තරන් මිලයි බලමු පවුමේ චේන් වල මිල ගණන් හැදලා ඉන්න විදිහ සහ චේන් හතක් ගත්තා ඒ චේන් හතේ ඔක යූස් කරන්න පුළුවන් ඒකේ තියෙන ක්වොලිටි එක චේන් වල ක්වොලිටි එකත් එක්කලා ඔයාලා බලා ගන්න පුළුවන් ප්‍රයිස් එක බලා ගන්නත් පුළුවන් ඉතින් මේ චේන් ගැන තියෙන ඕන ගැටලුවක් තියෙනවා නම් චේන් ගන්න මේ ඉතින් කැරට් 22 රත්තරන් ගන්න ඔයාලට කැරට් 24 ගමන් 21 හරි ගමන්ද තියෙන ඕන ගෝල්ඩ් එකක ගැටලුවක් තියෙනවා අපිට කමෙන්ට් එකක් දාන්න අපි බලමු එහෙනම් ඩිසයින් සෙට් එකයි ප්‍රයිස් එකයි ප්‍රයිස් එකයි වැට් එක පොඩ්ඩක් බලමු අලුත් අවුරුද්දේ කොහොමද මිල ගණන් හැදලා ඉන්න විදිය ඉතින් අපි ගියා රත්තරන් ගත්තොත් ගොඩ කියලා අපි ඒ කාලේ දැන් ඉතින් තියෙන ප්‍රශ්න තියෙනවා අපිට කමෙන්ට් එකක් දාන්න ඔව් පළවෙනි ඩිසයින් එක බලාගමු ෆ්ලැට් එකක් තියෙන ෆ්ලැට් ඩිසයින් එක මේක සොලිඩ් එකක් හරි ස්කොක්ක තමයි තියෙන්නේ කියන එකට වේට් එක පවුමයි 8.55යි හැමතිස්සෙම මෙන්න මේ මිලි ග්‍රෑම් ගානට සැලකිලිමත් වෙන්න ඔය දෙවෙනි චේන් එක ආව ඒක 8.33ක් හරිද එතකොට පවුමක චේන් එකක් ඔයාලා ගන්නකොට චේන් එකෙන් චේන් එකට ගණන් වෙනස් වෙන්න පුළුවන් හේතුව මෙන්න මේ මිලි ග්‍රෑම් ගාන මේක දැන් ගත්තම 8.52යි හරිද එතකොට අපිට ප්‍රධාන සාධකයක් විදිහට මේ බර කියන එක පැහැදිලිවම ගන්න පුළුවන් අනිත් එක තමයි දෙවෙනි සාධකයේ ගෝල් රේට් එක. එතන පළවෙනි ගෝල් රේට් එක දෙවෙනි එක බර ඒ දෙක මත තමයි ඉතිරි ගණන් ටික හැදෙන්නේ හරිම ලේසි. මේකත් ඇවිල්ලා ෆ්ලැට් ඩිසයින් එක. හරි. ඒකට 8.44 වැඩි කරගන්නවා 41700 අපි ගෝල් රේට් එක මුලින්ම පටන් ගන්නකොටම දැම්මා. හරිද? එතකොට හැදුම් කුලිය ඒ වේට් එකට තමයි දාලා තියෙන්නේ. එතකොට ඔයාලට ග්‍රෑම් එකකට කොච්චරද මේකින් charge එක කියන එක හදාගන්නත් පුළුවන්. සම්පූර්ණ හැදුම් කුලිය වේට් එකෙන් ඩිවයිඩ් බෙදුවොත් එහෙම හරිද වැට් එක සාමාන්‍යයෙන් රන් මිල සහ හැදුම් කුලිය යන දෙකටම දෙකේම එකතු වෙ ප්‍රතිශතයක් විදිහට තමයි වැට් එක හැදිලා එන්නේ ඒ තුනම තමයි මේ මුළු මුදල අපි මුලින්ම කියනවත් එක්කලා ඔයාලා ක්‍රෙඩිට් කාඩ් වලට එහෙම බයි කරන්න යන්නත් එපා කෑෂ් එකට බයි කරනවා නම් මේක මේ ගණන් වලට ගන්න පුළුවන් හරිද ඉතින් ඔව් මේ ඩිසයින් වල අපි දාලා මේක ලේඩිස් ඩිසයින් එකක් සොලිඩ් එකක් හරිද කලින් එකේ මම හිතන්නේ අර හෝලෝ ඩිසයින් එක කලින් තිබිලා ගියා හරිද හෝලෝ වල බලන්න හෝලෝ වල බෑන් කරනකොට එන චූටි ප්‍රශ්නයක් වෙනවා මේක ඇතුළත හිඩස් තියෙන නිසා හරි ඉතින් මේ ඔයාලට මේ වගේ වීඩියෝ බලනකොට සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රශ්න එනවා ඒ ඕන දෙයක් ඔයාලා එහෙමම කමෙන්ට් එකක් විදියට දාන්න අපි ආන්සර් දෙනවා ඔව් මේ වගේ බලන්න හැම චේන් එකකම එකින් එකට හැදුම් කුලියත් වෙනස් වෙනවා වගේම ඊට සාපේක්ෂව වැට් එකත් වෙනස් වෙනවා මුළු මුදලත් වෙනස් වෙනවා හරිද පවුමක චේන් එක පවුමක චේන් එක කියන එකටම අවධානය යොමු කරන්න එපා 8 ග්‍රෑම් 8යි එතනින් එහාට එන පොයින්ට් ගානට අනිවාර්යෙන් ඔයාලා දෙන්න ඕනේ අවධානයක් ඒකෙන් ගොඩක් 0.75 විතරක් 41.700න් වැඩි කරලා බලන්න කොච්චර රන් ප්‍රමාණයක් ඔයාලට පවුමක චේන් එකක වැඩිපුර රත්තරන් ප්‍රමාණය තමන් ගතට එනවද කියලා ඒ වැඩිපුර එන රත්තරන් ප්‍රමාණයටත් මේකෙන් charge වැට් එක ඒ දෙකමත් ගෙවන්න වෙනවා. එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ගැටලුව තියෙන කට්ටිය ඕන එකක් දාන්න අපිට කමෙන්ට් එකක් විදියට ඩිසයින් කරන්න මමවත් කිව්වෙත් නෑ. ඩිසයින් ඔක්කොම හොඳයි එකක් විතරයි හෝලෝ තිබ්බේ. හරියනම් බොහොම ස්තුතියි.